මේ දවස්වල වැඩිපුර එකතු කරන්නේ පින්ද? ඇත්තටම කුසල්. නිවාඩුවක් හම්බෙන හැම වෙලාවකම පන්සල් යනවා. කොහෙද යන්නේ පන්සල් වැඩිපුර? ගංගාරාම. ගංගාරාම. මේක ඇවිල්ලා ගංගාරාම පන්සලේ හැමදෙරු වඳින එකක්. ඉතින් මම ඒකත් කියන්න ඕනේ. මේක කියවමින් යුතුයි. මම පන්සල් ගියාම ගංගාරාමේ මට ස්වාමීන් වහන්සේ කෙනෙක් කිව්වා මිසි පිරිත් නූලක් දැකලා ඒගොල්ලන්ගේ දායකයෙක් පිට රට ඉඳලා කතා කරලා තියනවලු. ඇයි මේ ගංගාරාමෙන් නේද මේ යුරේන් නාශිකක අතේ තියෙන පිරිත් නූල බැඳේ. ඇයි ස්වාමීන් වහන්සේ ඒ වගේ කෙනෙක්ට පිරිත් නූල් බඳින්නේ කියලා. ඒ වගේ කෙනෙක්ට? ඔව් ඒ කියන්නේ ඒ වගේ කට්ටියත් පන්සල් එනවද? මට හරියට මතක නෑ. ඒ වගේ කට්ටියත් පන්සල් එනවද? ඒ වගේ කෙනෙක්ට බඳින්න කියන්නේ පන්සලට මම එන එක හානියක් සහ ඒක කියන්නේ ඉච්චරට කියන්නේ පිටරට ජීවත් වෙන්නේ. එතකොට අපි කියමු ෆස්ට් වර්ල්ඩ් කන්ට්‍රි එක ජීවත් වෙනවා නම් ඒ ලයිෆ් ස්ටයිල් එකේ පරිණත බව සමාජයේ ලෝකේ දැකලා තියෙන දැනුමත් එක්ක ඒතර තාම ඉන්නේ ලංකාවේද ඒ කියන්නේ හිතින් ජීවත් වෙන්නේ ලංකාවේ. චකිතය ලයිව් ඉන් කොන්සර්ට් නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරට සැප්තැම්බර් 20 වනදා ඇවට සංගීතයට රොමේෂ් සුගතපාල මිහිඳු ආර්යරත්න ප්‍රසංග ආමන්ත්‍රණය ලහිරු මුදලිගේ ඩිජිටල් මීඩියා පාර්ට්නර් හරි ටීවී ක්‍රිස්ටල් ඉවෙන්ට් වැඩක්. ඒතර ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා හැමදාම වගේ පන්සල් එනවා අය පිටින් දකින්න කෙනා නෙවෙයි කියලා ස්වාමීන් වහන්සේ මාව මේ බැක් කරලා තියෙනවා. ඉතින් මං කියන්නේ මිනිස්සුන්ට අපි වෘත්තියක් කරන්නේ. අපි ඇඟ පේන්නේ නැඳන් හිටියත් ඇඟ වහගෙන ඇඟදන් හිටියත් අපි යම් කිසි විදිහට සමාජයේ මීඩියා වල ඇවිල්ලා හැසිරුණත් මේ හැම දෙයක්ම කරන්නේ අපේ පැවැත්මට අපිත් කාලා බීලා ඉන්න ඕනේ. අපි හම්බ කරන්නේ 100 මේ ඉන්ඩස්ට්‍රි එකෙන්. එතකොට එතනින් අපිව මනින්න එපා. මං විතර නෙමෙයි කිසිම නළුවෙක් නිලියෙක්ව මනින්න එපා. අපි හැමෝම ඔයගොල්ලෝ වගේම සාමාන්‍ය මිනිස්සු වගේම අපි හැමෝම හරි වෙහෙසක් දරන ජීවිතේ ජය ගන්න ජීවිතේ ගොඩ යන්න ජීවිතේ ඒ විදිහට අපි පවත්වගෙන යන්න අපිට වැටෙන්න බෑනේ ලහිර. ඔයා මම මේන්ටේන් කරපු ලයිෆ් ස්ටයිල් එකක් තියෙනවා. ඒතර අපිට ඒකෙන් පියාසද වැටෙන්න අපි කවුරුත් කැමති නැහැ වැටෙන්න. ඉතින් අපි හැමෝම හරි මහන්සියක් හරි රේස් එකක් හරි වෙහෙස දැරීමක් තමයි මේ ජීවිතේ කරන්නේ අපි හැමෝම. ඉතින් ඒ හැම කෙනෙක්ටම රෙස්පෙක්ට් කරන්න. හරි don't be quick to judge people. ඉතින් ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් ගංගාරාමේ ස්වාමීන් වහන්සේලා ඔක්කොලාටම ආදරේ. හරි ගියාම හැමදාම වගේ බ්ලෙස් කරනවා මට. ඉතින් මගේ ජීවිතේ මං ගොඩක් ආධ්‍යාත්මික පැත්තට මම හිතන වයසේ යන්න නැඹුරු වෙච්ච කෙනෙක්. ඉතින් මට එතන තමයි සැනසීම තියෙන්නේ. මං ආසා මම කරනවා මගේ වෘත්තිය. නමුත් මගේ සතුට සැනසීම මං එතන හොයාගෙන